ලබා ගන්න තියෙන ඉහළම අධ්‍යාපන සුසුකම් ලබාගත් අයටත් රස්සාවක් දෙන්න බැරි කොට මේ ආණ්ඩුවට අපි අහන එකම ප්‍රශ්නේ ඉගෙනගත්ත අය මහපාරේ බැටන් පොළු පාර කන්න ඕනද රැකියාවක් ඉල්ලන්න කඳුළු ගෑස් කන්න ඕනද රැකියාවක් ඉල්ලන්න ආණ්ඩුවකට ආර්ථිකයකට වැඩපිළිවෙලක් නැත්නම් සලස්මක් නැත්නම් එක පැත්තකින් අධ්‍යාපනයේ ගරුත්වය මුදලට විකුණන්න නැතුව අධ්‍යාපනය ආරක්ෂා කරන්න අනිත් පැත්තෙන් ඉගෙනගත්ත ළමයින්ට රැකියාවක් දෙන්න එහෙම බැරි ආණ්ඩු ඉල්ලා අස් වෙන්න ඕන. ඇත්තටම දැන් අද මේ ආණ්ඩුව ලැජ්ජයි තවදුරටත් බලයේ ඉන්නේ කියන්නේ. මොකද දෙමව්පියෝ මහපාරේ මාරාන්තික උපවාසයක තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කළ දෙන්නේ. අනිත් පැත්තෙන් ශිෂ්‍යයෝ ඉගෙනගෙන ඉවර වෙලා උපාධි අරගෙන අද රටේ ඉහළම උගතුන් හැටියට ඉන්න පිරිස උද්ඝෝෂණය කරනවා අරගල කරනවා 60000ක් රැකියාවක් ඉල්ලලා. ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕන. දැන් ඒ විතරක් නෙමෙයි තා පැහැදිලි ආණ්ඩුව ඊළඟ තුරුම්පුව පාවිච්චි කරන්න යනවා මේ උපාධිධාරීන්ව රැකියා බලාපොරොත්තු නිසා පළාත් පාලන මැතිවරණ කැන්වසින් ව්‍යාපාරයට යොදව ගන්න. උපාධිධාරීන්ව කාර්යාල වලට කැඳවනවා කැන්වසින් ඵලයන් ඊට පස්සේ රස්සාව දෙන්නම් කියලා. අපි උපාධිධාරීන් සියලු දෙනාගෙන් ඉල්ලා හිටනවා. ඔබ දේශපාලඥයින්ට කඩේ යන ගමන නවත්තන්න ඕන දැන්. ඒ වගේම මෙරට ඡන්දදායකින් ඉල්ලනවා. උපාධිධාරියෙක් ඇවිල්ලා කිව්වොත් මහවල් මහත්තයා වෙනුවෙන් මම කැන්වසින් ආවි කියලා. ඔහුගෙන් අහන්න ඇයි ඔබට රැකියාවක් නැත්තේ කියලා. ඔබට රැකියාවක් දෙන්න අසමත් දේශපාලඥයින් පස්සේ යන්නේ ඇයි කියලා. මොකද ඒ තරම් ඛේදජනක තත්යකට අද උපාධිධාරීන්ව පත් කළා තියෙනවා. විශේෂයෙන්ම ඔය 20000කට රස්සා දෙනවයි කියන පොරොන්දුව ඉල්ලුම් පත්‍ර කැඳෙව්වට අපි ඉතා පැහැදිලිව කියනවා වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඔය උපාධිධාරීන් 20000කටවත් රැකියාව දෙන්නේ නැහැ මේ මැතිවරණ ඉවර වෙනකන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අමාත්‍යාංශයට තියෙන වගකීම මොකද්ද? රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නැති මේ හදිසියේ සැප්තැම්බර් 31 වෙනිදාට කලින් උපාධිධාරීන් රස්සා දෙන්න කියලා ඉල්ලුම් පත්‍ර කැඳවලා. ඉල්ලුම් පත්‍ර කැඳවලා ඉල්ලුම් පත්‍රයක් තියනවා දැන් බලාපොරොත්තුවක් එක්ක. හැබැයි රැකියාව දෙන්නේ කවද්ද කියලා දිනයක් නැහැ. හේතුව මොකද්ද මේ දැන් සියලු උපාධිධාරීන් 60000ම මේ 20000ක රැකියා කැරට් අලේට එල්ලන්න හදන්නේ. එහෙනම් අපි ආණ්ඩුවට බල කරනවා හෙට ඉදිරිපත් කරන අයවැයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ එහෙමනම් කොන්දේසියක් ඇටියට සියලු උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද කවදා උපාධිය අවසන් කරාට පස් අයට රැකියාව ලබා දීලා ඉවර කරනවද කියලා. දින නැති වැඩපිළිවෙලක් නැති සලස්මක් නැති ආණ්ඩුවක් මේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඉතා පැහැදිලිව මේ උපාධිධාරීන්ටත් උපාධිය අරගෙන අවුරුදු 5ක් තිස්සේ 2012 ඉඳලා රැකියාවක් නැතුව ඉන්න මොවුන්ට සිද්ධ වෙන්නේ අන්න අර සයිටම් විරෝධී දෙමව්පියන්ගේ මාරාන්තික උපාසනෙන් වාඩි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. එක පැත්තකින් දෙමව්පියන්ට සිද්ධ වෙලා තියෙනවා දරුවන්ගේ උපාධිය ගෞරවය ආරක්ෂා කරන්න මුදලට අධ්‍යාපනය විකුණන්න එපා කියලා උපවාස කරන්න. අනිත් පැත්තෙන් මේ අයට සිද්ධ වෙලා තියෙනවා මහපාරේ බහැලා ලයිට් කණු ළඟ උරලෝසු කණු ළඟ හන්දි ගානේ උපාධියට රැකියාවක් දීපියව කියලා උපවාස කරන්න. පිතා පැහැදිලිව මේ අරගලයට සහාය පළ කරනවා. ඔවුන්ගේ මේ සාධාරණ ඉල්ලීම පාර්ලිමේන්තුව තුලත් ප්‍රතිපත්ති සම්පාදනය කරන හැමතැනකමත් සාකච්ඡාවට අරගන්න ඕන. සාකච්ඡාවෙන් එහාට ගිහිල්ලා ආණ්ඩුවට බල කරනවා අපි වහාම රැකියා ලබා දීමේදී උපාධිධාරීන් සඳහා වෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. දේශපාලන ඇඟිලි ගැහිම් වහාම නතර කරන්න ඕන. ඒ වගේම සියලුම උපාධිධාරීන්